අද මං ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන මාතෘකාවක් ගැන තමයි කතා කරන්නේ. ඒ තමයි වාහනයක් වතුරට වැටුනොත් ඔබ මොකද්ද කරන්න ඕනේ? මොකද කිසි කෙනෙක්ට මේ ගැන අදහසක් නැති නිසා ගොඩක් දෙනෙක් තමන්ගේ ජීවිතෙන් සමුගන්නවා. එහෙනම් අද අපි කතා කරමු වාහනේ වතුරට වැටුනොත් ඔබ ජීවිතේ බේරගන්න මොනවද කරන්න ඕනේ කියලා. පළවෙනිම දේ තමයි ඔබ කලබල වෙන්න එපා. මොකද ඔබ කලබල වුණොත් ඔබට මොකද්ද කරන්න ඕනේ කියලා අමතක වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ ඔයා සීට් බෙල්ට් පැන්දගෙන නම් ඉන්නේ ඒවා ඉවත් කරන්න. ඔයාගේ වාහනේ ගොඩක් ගැඹුරට ගිල්ල නැත්නම් ඔයාට මේ වෙලාවේ පුළුවන් වාහනේ දොර ඇරගෙන එළියට පනින්න. හැබැයි ඔයාගේ වාහනේ ගැඹුරට ගිරෙලා නම් ඔයාට මේ වෙලාවේදී වාහනේ දොර ඇරගෙන එළියට පනින්න බෑ. මොකද මේ වෙලාවේ වතුරේ පීඩනය වැඩි. ඒ නිසා වාහනේ දොර අරින්න ඔබ මෙතනදී බොරු කාලයක් නාස්ති කරන්න එපා. ඔයා ඒ වෙනුවට තමන් ඉඳගෙන ඉන්න සීට් එකේ උඩ කෑල්ල ගලවලා ඒකේ තියෙන යකඩ කොර භාවිතෙන් වාහනේ ග්ලාස් එක කඩලා දාන්න. එහෙම නැත්නම් වාහනේ ඇතුලේ මොකක් හරි ඔල් සහිත ආයුධයක් තියෙනවා නම් ඒක උපයෝගී කරගෙන ඔයාට ග්ලාස් එක කඩා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ ඔයාගේ වාහනයට එක පාට වතුර පිරවෙන්න ගන්නවා. හැබැයි ඔයා මේ වෙලාවේදී කලබල වෙන්න එපා. ඔයාට පුළුවන් නම් ජනලෙන් පැනලා යන්න මේක අවස්ථාවක් කරගන්න. හැබැයි එහෙම බැයි නම් වාහනයට සම්පූර්ණයෙන්ම වතුර පිරවෙන්න දෙන්න. මොකද වාහනයට සම්පූර්ණයෙන්ම වතුර පිරවුණාට පස්සේ වාහනේ ඇතුළේ පීඩනය සහ එළියේ පීඩනය සමාන මට්ටමකට එනවා. අන්න ඒ වෙලාවේදී ඔයාට පුළුවන් ඔයාගේ වාහනේ දොර ඇරගෙන එළියට යන්න. මේ මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා ඔයා එළියට පැනගත්තොත් ඔයාට පුළුවන් උදව් ඉල්ලලා කෑ ගහන්න. එහෙම නැත්නම් ඔයාට පීනන්න පුළුවන් කෙනෙක් නම් ඔයාට පීනලා ආරක්ෂිත ස්ථානයකට ගමන් කරන්න හැකියාව තියෙනවා. ඔයාගේ වාහනේත් හදිස්සි හරි වතුරට වැටුණොත් මෙන්න මේ කියන ක්‍රියාමාර්ගවල එකක් හරි ක්‍රියාත්මක කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් කෙනෙක්ගේ ජීවිතයක් බේර ගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් අදට මම ගෙන් එන්නම් මම අවිෂ්කාර තත්ත්වය.